මරු බබා අද තමයි මම මෙතන කැපටම ඉන්නේ. මට ඕනේ හැමදාම මේ පුටුව මෙතන තියාගන්න. මේ පුටුව මට ඕනේ නැහැ. මේ පුටුව මට ඕනේ. මට ඕනේ මේ පුටුව මෙතන තියාගන්න. හිතන් ඇති ඕනේ විදියට මේ ගෙදර වැඩ කරන්න. මේ ගෙදර වැඩ කරන්න ඕනේ මට ඕනේ විදියට. ඉන්නකෝ මම කොහොම හරි පුටුව අයින් කරලා දාන්න මෙතනින්. ෂේප් එකේ කියලා පුටුව අයින් කරගන්න ඕනේ. මේ ඔයාගේ ඔය පුටුව මෙතෙන්ට වැඩිය මැච් වෙන්නේ නැහැ නේද? මොකද මැච් වෙන්නේ නැත්තේ? මේ සුපිරියට මැච් වෙන්නේ. මැචේ මැච්. මේ පුටුව මට ඕනේ මෙතනට. ඊයා මොන මැචක්ද මේකේ? අයියෝ ආයෙ ගෙනල්ලානේ මේ කැත පුටුව. මේක හරියන්නේ නැහැ. මම මේ පුටුව පුච්චලා දානවා. ඇයි යන්නේ? මට ඕනේ කී දිගට මේ පුටුව මෙතන තියාගන්න වගේ යන්නේ. පුච්චලා දානවා. එක්ක පිච්චුවොත් අපරාධේ. මොනවා වුණත් හොඳ පුටුවක් නේ. මම මේක මෝ මාකට් ප්ලේස් එකේ ලිස්ට් කරලා සෙල් කරනවා. එතකොට පුටුවක් නෑ සල්ලිත් හම්බෙනවා. කොච්චර ෂූස් තිබ්බත් වැඩක් නෑනේ. දාන්න එකමනේ. මේකත් මෝ මාකට් ප්ලේස් එකේ ලිස්ට් කරන්න ඕනේ. එතකොට ඒකත් හරි. බබා ඔයා මගේ පුටුව දැක්කද? මොන පුටුවද? මගේ අර කම්පියුටර් එක ගාව ඉඳ ගන්න පුටුවනේ කම්පියුටර් ඡායක. ඒක ඔයා ඩයිනින් ටේබල් එක ළඟ නේද තිබ්බේ? එතන ඇති. මට ඕනේ අප්පා මගේ පුටුව. මේ මෝ මාකට් ප්ලේස් ඇප් එකෙන් ඔයාට පුළුවන් ලේසියෙන් සහ ඉක්මනට ඔයාගේ pre-loved items free of charge unlimited list කරලා සෙල් කරන්න. මේ ඇප් එක throughම negotiations කරන්නත් පුළුවන්. මෝ මාකට් ප්ලේස් ඇප් එක through ඔයාගේ pre-loved items sell කරද්දී ඔයාගේ items සහ money දෙකම safe. මොකද buyer-ට directly seller meet වෙලා items purchase කරන්නත් පුළුවන්. නැත්තම් මෝ delivery through ලේසියෙන් seller-ට hassle එකක් නැතුව buyer-ට items deliver කරන්නත් පුළුවන්. ඇප් එක throughම buyer-ට seller එක safely chat කරන්න පුළුවන්. Unique designs thrift කරන්න, pre-loved items sell කරන්න, ඔයත් අදම Mo Marketplace app එක download කරන්න. බබා මගේ ෂූස් දෙක දැක්කද? ඇයි අනේ ඉතින් ඔය ඕනේ තරම් සපත්තු තියෙන්නේ. ඒ සපත්තු දෙකම ගන්න. මං හොයා ගන්නම්කෝ. අනේ දැනටමත් එක්කෙනෙක් ෂූස් දෙක ඕඩර් කරලා. මේ බබා ආයි ෂූස් එක හොයන්න එපා. මට මෝ මාකට් ප්ලේස් එකෙන් මගේ ෂූස් දෙක වගේම ෂූස් දෙකක් හම්බුණා. මේ මං ඒක ඕඩර් කළා. මේ දවස් දෙකකින් තුනේ ඩිලිවර් වෙනවනේ. අවුලක් නැහැ. ඔයාලා මහන්සි වෙන්න එපා. බයි.